පැන්සලෙන් පින්සලක්. පැන්සල හරහා පින්සලක් උතුම් කරගත් උතුම් කතාව. මිනිසුන් නොමිනිසුන් කරන්නා වූ කුවර සමාජයක තමන්ගේ කොටස කර ගැනීමට වෙහෙස ගන්නා වූ සමාජයක අනිකාට කුමක් වුවත් තමා තනිව රජවීමට හදන්නා වූ සමාජයක තමාට නොදැනුවත්වම තමා විකිණෙන සමාජයක යහපත් ගති පැවැතුම් ගැන කතා කිරීම යනු ඉබ්බන්ගෙන් පිහාට ඉල්ලා ගැනීමක් හා සමානයි. මෙවන්නන්ගෙන් පිරුණු සමාජයක සිට යහපත් ගති පැවැතුම් සමාජගත කිරීමට සුදු ගති පැවැතුම් සමාජගත කිරීමට කරන්නා වූ නිහඬ ව්‍යායාමයකි මෙය. තමන්ගේ ළමයින්ට මේවා කියා දෙන්න. හැබැයි තමනුත් ඒවා කරන්න. කරන ගමන් කියා දෙන්න. දරුවෙක් ඉස්කෝලේ යනවා පින්වතුනි. මේ ඉස්කෝලේ එයාගේ පන්තියේ එහා පැත්තේ ඉන්න එයාගේ හොඳම යාළුවා. නැත්නම් පන්තියේ වෙන ළමයෙක්. මම මේ කියන්නේ අධීරයෙන් අධීර පියවරෙන් පියවර නිවනට යන ක්‍රමේ ප්‍රායෝගිකව. නැත්නම් දැන් ඔබට හිතනවානේ ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද කියලා. ඒක තමයි මේ කියන්නේ. පොඩි දරුවන්ට උනත් කරන්න පුළුවන්. දැන් අර අනික් ළමයා ඉස්කෝලේ යනකොට අමතක වුණා පන්සල් පෙට්ටිය අරගෙන යන්නේ. පන්තියේ ටීචර් ඇවිල්ලා පාඩම කියලා දෙන වෙලාවට පාඩම ලියා ගන්න පෙන්සල් නැහැ. පෙන්සලක් නැති මේ දරුවා කවදාවත් දහමක් අහලා නැහැ. හොඳ ගති සුදු ගති මේ දරුවාගේ හිතේ තාම පිහිටලා නැහැ. මේ දේවල් ගැන යාට කිසිම අදහසක් නැහැ. ඒ නිසා මේ දරුවාට හිතෙනවා මට පෙන්සලක් දැන් අවශ්‍යයි. නමුත් පෙන්සලක් නැහැ. දැන් මේ ළමයා මොකද්ද කරන්න හදන්නේ? එහා පැත්තේ ඉන්න ළමයා එහෙ මෙහෙ බලරන් ගිහලා එයාගේ පෙන්සල ගන්න. ඔතනින් තමයි පින්වතුනි හැමෝම පටන් ගන්නෙ. ඔබ අපි හැමෝම ඔතනින් තමයි පටන් ගන්නෙ. අපි හැමෝම ඔතන තමයි හිටියේ. කලේම තව කෙනෙක්ට ගින්නක් දෙන එක. කවමදාකවත් හිතුනේ නෑ පින්වතුනි තව කෙනෙක්ට යහපතක් කරන්න. ඇත්තම කිව්වොත් අද සමාජයේ එවැනි දේවල් කතා බහ වෙනව අඩු නිසා අද දෙමාපියන් දරුවන්ට උගන්වන්නේ පළමුවෙන්ම තමන්ගේ වැඩේ කරගන්න. වෙලා තිබුණොත් විවේක තිබුණොත් අනුන් ගැන හිතන්න. මෙවැනි දෘෂ්ටි වලින් ඔලු පුරවන සමාජයක ජීවත් වෙන වැඩිහිටියන් තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්නේ තමන්ගේ කොටස තර කරගන්න එක ගැන විතරයි. පින්වතුනි මොකද ඒ දරුවාට පැන්සල ඕනේ වෙලාවට දැන් ඒ දරුවා ළඟ පැන්සලක් නැහැ. දැන් එයාගේ හිත ගිනි ගන්නවා. අපි අහලා තියෙන්නේ මෙන්න මේ කතාව. ඕනේ හැබැයි දැන් නැහැ. ඔන්න ඒ හිත ගිනි ගන්න පටන් ගන්නවා. මතක තියාගන්න.